සිරස ලක්ෂපති වැඩසටහන වඩාත් සුදුසු වන්නේ කාටද? A. දරුවන්ට, B. වැඩිහිටියන්ට, C. තරුණයන්ට, D. ශ්‍රී ලාංකිකයන්ට. පිළිතුර D ශ්‍රී ලාංකිකයන්ට. ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර්. මට අහන්න සිද්ධ වෙනවා ඇයි පොදු ගුණාකාර උත්තරයක්? දරුවෝ කියන්නේ පොඩිහිටියෝ. පොඩිහිටියෝ තමයි කවදා හරි වැඩිහිටියෝ වෙන්නේ. පොඩිහිටියෝ වැඩිහිටියෝ වෙනකොට ඒගොල්ලෝ තරුණයෝ බවට පත් වෙනවා. ඔබ D කියලා උත්තරයක් දීලා තියෙනවා. මම කැමති දැනගන්න ඔබේ D උත්තරය විශ්වාසයෙන් දෙන්නේ ඇයි කියලා. මේ වැඩසටහන ලංකාවේ රූපවාහිනී channel විකාශය කරන අනිත් වැඩසටහනත් එක්ක ගත්තම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් වැඩසටහනක්. තමන්ගේ දැනුම වැඩි කරගන්න, තමන්ගේ සමහරලාවට ජීවිතය හැඩගස්ව ගන්න මේ වැඩසටහන ලැබෙන සහාය ඉතාම විශාලයි. අතරම අපේ පෙළගැස්මේ වැඩසටහන් පෙළගැස්මේ මේ වැඩසටහන මේ වෙනකොට නොතිබුණත් අපේ සමුහාධ්‍යක්ෂ ශවාන් ඩැනියල් මහත්මයා අපිට කිව්වා දැන් මේ වැඩසටහන් නියම වෙලාව. ශ්‍රී ලාංකිකයින්ට මෙවැනි වැඩසටහනක් අවශ්‍ය වෙලාව. ඒ නිසා අපි මේක කොහොම හරි පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා මම හිතනවා මේ ශ්‍රී ලාංකිකයෝ සියලු දෙනාට ගැළපෙන හැමෝටම දැනුම ලබා ගන්න පුළුවන් මේ වැඩසටහන ශ්‍රී ලාංකිකයින්ටම තමයි වඩා වැදගත්. ඔබ මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා. ඔබට කියන්නේ CEO කියලා. මෙතරම් වගකීමක් තියෙන කෙනෙක් මේ උත්තර හතරෙන් ශ්‍රී ලාංකිකයන්ට කියලා උත්තරේ තෝරත්. අපි මේ දූපත ඇතුලේ හිටපු ජාතියක් වුණාට දැන් ලෝකේ ඉන්න හැම රටකම ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා විතරක් නෙවෙයි. ඒ ශ්‍රී ලාංකිකයෝ විවිධ විචිත්‍ර ක්ෂේත්‍රවල ජයග්‍රහණයන් අත්පත් කරමින් ඉන්නවා. ශ්‍රී ලාංකිකයන්ට කිව්වම අදහසක් එනවද දූපත ඇතුලේ දැන්ට ඉන්න අයට විතරයි විප්‍රවාසී ශ්‍රී ලාංකිකයන්ට මේක අයිති නැද්ද කියලා? මේක ලෝකේ පුරා ඉන්න සියලු ශ්‍රී ලාංකිකයින්ට. ඒක අපි මේ පාර වැඩසටහන නම් කරලා තියෙන්නේ අසිරිමත් ශ්‍රී ලාංකිකයින්ට කියලා. මේ අසිරිමත් ශ්‍රී ලාංකිකයෝ කියන කට්ටිය ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරා විසිරලි. වැඩිහිටියෝ ටික අයින් කරලා තරුණයොත් අයින් කරලා දරුවන්ට කියන එකත් අයින් කරලා උත්තර තුනක් ඔබ තීරණය කරනවා සුදුසු වන්නේ කාටද ශ්‍රී ලාංකිකයන්ට කියලා පොඩි පොදු ගුණාකාරයක් හදන්න. මට කියන්නකෝ මේ පොදු ගුණාකාරයට තියෙන වගකීම මොකක්ද කියලා ශ්‍රී ලාංකිකයන් විදියට. මම හිතන්නේ මේ ඉතුරු උත්තර තුනේ ඉන්න කණ්ඩායම සියලු දෙනාම මේ ශ්‍රී ලාංකික කියන කටියට කොටසට අයත් වෙනවා. සහ මේ ශ්‍රී ලාංකිකයේ වෙනුවෙන් සිරස නාලිකාව ජාතික වගකීමක් හැටියට සලකලා තමයි අපි මේ වැඩසටහන ගේන්නේ. ඉතින් මේ ජාතික වැඩසටහනේ ජාතික වගවීම ඇතුලේ මම හිතනවා අපි මේ දේ කරන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට කියලා. මම ඔබේ උත්තරය හරිද වැරදිද ඒ උත්තරය නිවැරදිද කියන තැනට ගියාම මට හිතෙනවා මේ උත්තරය